මැනේජර් මහත්තයා මේ බලන්නකො වෙලා තියෙන වැඩේ ඉක්මනට එන්න මැනේජර් මහත්තයා. මොකද උක්කෝ මොකද මේ පෙරියන් දෙන්නේ? අනේ මහත්තයා බලන්නකො මේ ඔෆිස් එක පිටිපස්සේ තිබ්බ මේ කෙසෙල් කන හොරු කපලානේ. මොකා කපලාද දන්නේ නැහැ මහත්තයා. අනේ බං උඹ ඕකටද ඔය පෙරියන් දීගෙන කෑ ගහගෙන ආවේ? ආනේ ඔය වත්ත පිටිපස්සේ තියෙන ගෙවල් වලින් කවුරු හරි එක්කෙනෙක් කපන්න ඇත්තේ බං. ඒක කැපුවට කමක් නෑ ඉතින්. ඔහේ සත්තු කාලා වැටිලා යන කෙහෙල් කැනනේ. අනේ මහත්තයා ඒ වුණාට මගේ අතේ සතේ නැතුව හිටියේ. මම හිතාගෙන හිටියේ හැන්ද වෙලා ඒක කපාගෙන ගිහිල්ලා විකුණන්න. කීයක් හරි දන්නේ. මට අද රෑට රයිස් එකක්වත් කන්න පුළුවන්ද කියලා බලන්න. රයිස් එක රහ බලමු කාලයක් මතක නෑ මහත්තයා. මේ දවස් ටිකේම කෑවේ පරිප්පුයි බතුයි සම්බෝලයි බතුයි. මේ ඔෆිස් එකේ නෝනා කෙනෙක් කියන බත් එකක් ඉතින් හම්බ වෙන්නේ අපිට කලාතුරකින්නේ. මාතරුන්ට වගේ හැමදාම හම්බ වෙන්නේ නෑනේ. මොකද්ද උඹ ඒ කියපු කතාව ආයි කියපන් බලන්න. කවද්ද පොළමට ඔෆිස් එකේ නෝනලා කෑම ගෙනල්ලා දෙන්නේ? උඹ ඕක මට ඇහෙන්න කිව්වට නම් කමක් නෑ. හැබැයි මගේ නෝනා ඉන්න තැන නම් ඕව කියන්න එපා. මොකද මම තුන් වේලට කන්න තියෙන ගෙදර මගේ බත් එක නැති වෙයි බං. මං ඒක විහිළුවට කිව්වේ අපේ මහත්තයා. මං යනවා. මට පිටිපස්සේ වැඩ ටිකක් තියෙනවා කරන්න.